fasting blood sugar නැත්නම් දියවැඩියාව සඳහා කරන රුධිර පරීක්ෂාව. කොහොමද අපි මේක report එකක් කියවගන්නේ? මේ ටෙස්ට් එක කරගන්න සාමාන්‍යයෙන් අවම වශයෙන් පැය 6ක් ඔයගොල්ලෝ fasting ඉන්න ඕනේ. ඒ කියන්නේ ආහාර වින්න අවශ්‍ය වෙනවා. මේ කාලය තුල පිරිසිදු ජලය පමණක් ඔයගොල්ලන්ට පානය කරන්න පුළුවන්. ඉතින් මේ අවම වශයෙන් පැය 6ක් සමහර ලැබ් වලින් ඔයගොල්ලන්ට 8ක් 10ක් ඕක කලාතුරකින් 12ක් හැටියට කියන්න පුළුවන්. හැබැයි මේ කාලේ නිරාහාරව ඉඳලා ලබා දෙන රුධිර සාම්පල් එකක් හරහා නැත්නම් බ්ලඩ් සාම්පල් එකක් හරහා තමයි ඔයගොල්ලන්ට මේ ටෙස්ට් එක කරගන්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට මේක පැය භාගයක් පැයක් ඇතුළත report එකක් ලබා දෙන අවස්ථාවක් තියෙනවා. එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඔයගොල්ලෝ ඒක සැක කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම සමහර ලැබ් වල හවස තමයි report එක හම්බ වෙන්නේ. අපි මේක රිසල්ට් එක කියව ගනිද්දී අපිත් මේ report එක දිහා බලවම අපිට බලන්න පුළුවන් report එකේ ඉහළින්ම තියෙනවා රෝගියාගේ දත්ත, නම, වයස, ගෑනු පිරිමි භාවය. ඊට අමතරව ටෙස්ට් එක කරපු දවස සමහර විට වෙලාව තියෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ටෙස්ට් එකේ නම fasting blood sugar කියලා. ඊට පස්සේ ඒක රිසල්ට් එක තියෙනවා. ඒකට යම් කිසි අගයක් තියෙනවා. මේක ඒකකයේ වෙන්නේ මිලිග්‍රෑම් per deciliter. ඒකට යටින් තියෙන වගුවකින් හරි පැත්තකින් හරි reference ranges නැත්නම් සාමාන්‍ය තත්වයන් කියන එක නැත්නම් normal values සටහන් කරලා තියෙන්න පුළුවන්. අපි කොහොමද මේ report එක කියවගන්නේ? ඔබ දියවැඩියාව හැදිලා නැති දියවැඩියාව තියනවාද කියලා බලා ගන්න මේ ටෙස්ට් එක කරා නම් 99 වෙනකන් මේකේ අගය normal හැටියට තමයි අපි ගණන් ගන්නේ. CAS සිට 125 දක්වා pre diabetic. එහෙම නැත්නම් පූර්ව දියවැඩියා තත්ත්වයක් හැටියට තමයි අපි මේක හඳුනාගන්නේ. 126 හෝ එතනින් ඉහළ අගයක් අපි දියවැඩියා රෝගී තත්ත්වයක් හැටියට හඳුනා ගන්නවා. අන්න එහෙම තමයි දියවැඩියාව සෑදිලා නැති රෝගියෙක් මේ ටෙස්ට් එක කරොත් තමන්ගේ report එක කියවගන්නේ. හැබැයි ඔබ දියවැඩියාව හැදිච්ච රෝගියෙක් නම් ඒකට ප්‍රතිකාර ලබා ගන්න ගමන් මේ ටෙස්ට් එක කරා නම් control එක බලන්න. එහෙනම් ඔබේ ප්‍රතිඵලය 130ට වඩා අඩු නම් අපි සාමාන්‍යයෙන් සාර්ථක පාලනයක් හැටියට සම්මතයක් හැටියට පිළිගන්නවා. මෙන්න මෙහෙම තමයි ඔබ ඔබේ fasting blood sugar report එක කියවගන්නේ.